ඉතින් සාමාන්‍ය ඔගලන් PDF ගොඩක් යස් කරනවනම් ඔගලන්ට දන්න ඇති PDF ෆයිල්ලක් එඩිට් කරනවා කියන්නේ ගොඩක්ම අමාරු දෙයක්. ඒවගේ මේගේ PDF ෆයිල්ලක් එඩිට් කරන්න යනකොට අපට සාමාන්‍ය වර්ඩ් ෆයිල්ලක් තරම්ම හොඳට මේක එඩිට් කරගන්න බැහැ. ගොඩක් තුරට මේක තින එඩිටිං කේපබිලිටි එක ගොඩක්ම අඩුයි. ඉතින් මේගේ PDF ෆයිල්ලක් යස් කරන ඔගලන් හැමෝටම කොහොමද හරියටම ගොඩක්ම ලේසියෙන් PDF ෆයිල්ලක් එඩිට් කරගන්න නිසා වර්ඩ් ෆයිල්ලක් එඩිට් කරගන්න වගේම ඔගලන්ට ගොඩක්ම ලේසියෙන් එඩිට් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි අද වීඩියෝකින් කතා කරන්න හදන්නේ. ඉතින් වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම subscribe කරන්න Signal Tech YouTube channel එක, වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. මේ PDNap කියන software එක පාවිච්චි කරනකොට අපිට ගොඩක්ම ලේසි PDF edit කරන්න සහ PDF වල ගොඩක් දේවල් මේ software එකේ අපිට කරන්න පුළුවන්. ඉතින් මම එකින් එක explain කරන්නම් මේ software එක කොයි වගේද වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ AI features තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් ලොකු PDF ෆයිල් එකක් තිබ්බනම් ඒක සම්පූර්ණයෙන්ම summarize කරලා අපිට ඕනම දෙයක් ගොඩක්ම ඉක්මනින් අපිට ස්ටඩි කරගන්න මේ software එක පාවිච්චි කරගන්න පුළුවන්. ඒ වගේම PDF convert කරන්න පුළුවන් මේ software එක පාවිච්චි කරලා. ඒ වගේම සාමාන්‍යයෙන් word file එකක් edit කරගන්නවා වගේම ඔයගලන්ගේ PDF ෆයිල් එක ඔයගලන්ට edit කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තවත් ගොඩක් features මේ software එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම මම explain කරන්නම්. ඉතින් description එකේ මේ software එකේ link එක හොයගන්න හොයාගන්න පුළුවන්. එතනින් ගිහිල්ලා මේ software එක ඔයගලන්ගේ computer එක download කරගන්න පුළුවන්. ඉතින් මම දැනටමත් මේක මගේ කම්පියුටර් එකේ ඩවුන්ලෝඩ් කරලා ඉවරයි. ඉතින් මේ software එක open කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ තමයි මේකේ තියෙන interface එක. ඉතින් සාමාන්‍යයෙන් අපිට PDF එක edit කරගන්න අවශ්‍යයි නම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ තියෙන open PDF කෙනෙක් ක්ලික් කරගන්න එක. ඉතින් ක්ලික් කරලා අපිට අවශ්‍ය PDF ෆයිල් එක මෙන්න මේ වගේ select කරලා මේකට open කරගන්න එක. ඉතින් උදාහරණයකට මේ PDF ෆයිල් එක අපි use කරලා බලමු මේ features ටික අපිට මේකෙති ඉම්පලිමට් කරගන්න. හැබැයි තියෙන්නේ අපේ PDF ෆයිල් එක. ඒ වගේම අපිට මෙතන තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් pages ටික. ඉතින් අපිට මේක පොඩ්ඩක් අපිට ගොඩක් pages තිබ්බනම් අපිට මේ ටික ඔයගලන්ට organize කරලා හරියට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැනට explain කරන්න page දෙකක් තියෙන මෙන්න මේ වගේ PDF document එකක් තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ thumbnail එක මේ වගේ අපිට අඩු වැඩි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන home, comment, edit, convert, page, protect ඒ වගේම tools මේ වගේ options ගොඩක් තියෙනවා. ඉතින් උදාහරණයක් වශයෙන් අපිට මේකේ home වලට ගියාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් highlight, sticker, ඒ වගේම edit all, ඒ වගේම add text ඒ වගේ features උත් මෙතන තියෙනවා. ඉතින් මේකේ එකින් එක තියෙන features වෙනස්. අපේ PDF file එකේ තවත් එක මොකක් හරි දෙයක් අපිට highlight කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ highlight tool එක පාවිච්චි කරගන්න පුළුවන්. ඔයගලන් කරන්න තියෙන්නේ මෙන්න මේ highlight එක click කරලා අපිට අවශ්‍ය කලයක මේක select කරගන්න එක. ඉතින් උදාහරණයක් වශයෙන් මම මෙන්න මෙතන තියෙන මේ කලයකම තෝරගන්න මෙන්න මේ කලයක. ඊට පස්සේ අපිට highlight කරගන්න ඕන දේවල් ටික මෙන්න මේක අපිට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ highlight කරගන්න පුළුවන්. ඉතින් අපිට ඒක නැත්තම් මෙන්න මේ වගේ අපිට ඒක undo කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම මේකේ කලයක ටිකක් වෙනස් කරන්නම් කහ පාටට. මෙන්න මේ වගේ අපිට highlight කරගන්න පුළුවන් ඕනම දෙයක් අපිට මේ වගේ. ඒ වගේම අපිට මේකට සමාන වෙලාවට අපිට මේ වගේ document එකක් හදනකොට ඔයගලන්ගේ ස්කූල් එකට එහෙම නැත්නම් ඔයගලන් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් ඒකට මොකක් හරි stickers අපිට add කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන sticker කියන මෙන්න මේ tab එක පාවිච්චි කරලා. ඉතින් මේකේ ගොඩක් stickers තියෙනවා. ඔයගලන් බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයගලන්ට ගොඩක් creative විදිහට අපිට හදා ගන්න පුළුවන්. උදාහරණ වශයෙන් මම මෙන්න මේ pin එක අරගෙන මෙන්න මෙතනට දාගන්න. ඉතින් අපිට ඕනම තරකට මේක මේ වගේ දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලස්සනට. ඒ වගේම මේකේ තවත් ගොඩක් තියෙනවා. මේ වගේ clipboard තියෙනවා. මේකේ size එකත් අඩු වැඩි කරගන්න පුළුවන් මේ වගේ. ඒ වගේම තවත් stickers ගොඩක් තියෙනවා. මේකේ mood කියලා එකක් තියෙනවා. ඒ වගේම marks තියෙනවා. මේ වගේ mark කරන්න. ඉතින් මේකත් හොඳ tool එකක්. මෙන්න මේ වගේ අපිට cross කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් stickers අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ project එකට අවශ්‍ය වෙන විදිහකට අපිට මේක හදා ගන්න පුළුවන් ලස්සනට මේ tools පාවිච්චි කරලා. ඒ වගේම සාමාන්‍යයෙන් edit all කියලා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට තව දෙයක් මෙතනට add කරන්න එහෙම නැත්නම් මොකක් හරි spell වැරදියට ඔයගලන් හදපු document එක මේකේ spellings හදන්න අවශ්‍ය නම් මෙන්න මේ edit all කියන tool එක පාවිච්චි කරලා edit image, edit text, edit all. ඉතින් සාමාන්‍යයෙන් image විතරක් edit කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ image edit කියන එක click කරලා අපිට සාමාන්‍යයෙන් මෙන්න මේ image එක අපිට rotate කරගන්න, මේක side එක වෙනස් කරගන්න, මෙන්න මේ වගේ උඩ වැඩි කරගන්න, ඒ වගේම මේක rotate කරගන්න අපිට ඕනෑම දෙයකට මේක හදා ගන්න පුළුවන්. ඒ වගේ මේ වගේ angle එකකට හදා ගන්න පුළුවන්. 180 දුන්නොත් මෙන්න මේ වගේ අපිට ඕනෑම angle එකකට අපිට මේක හදා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් edit text කියලා එකක් තියෙනවා. ඉතින් edit text කියලා ගියාට පස්සේ ඔයගලන්ට ඕනෑම text එකක් අපිට මෙතනින් අපිට වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන්
ඔගලන්ගේ මොබයිල් නම්බ එක ඔගලන් වෙනස් දැම්මන මෙන්න මේ වගේ ඔගලන්ට මේක මාරු කර ගන්න පුළුවන් එමත් මෙතන තින ටෙක්ස් මොක්කර ඔගලන්ට වෙනස් කරගන්න ඕන්න එමත් මේක කලස් වෙනස් කරගන්න ඕන්න මේ වගේ මෙන්න මේ වගේ අපිට කලස් මේක වෙනස් කරගන්න අවශ්‍ය නම් එකත් මේ වගේ කරගන්න පුළුවන් ඉතින් ඔගලන්ට මොකරි ටෙක්ස්ටක් තව ඇඩ් කරගන්න අවශ්‍ය නම් මේකට ඔගලන්ට මොකර දෙයක් ඇඩ් කරගන්න වෙනම ඇඩ් කරගන්න අවශ්‍ය නම් ඔගලන්ට මෙන්න මේ තියෙනවා ඇඩ් ටෙක්ස්ට් කියලා එකක් ඉතින් මේක ක්ලික් කරලා මේක ඩ්‍රැග් කරලා මෙන්න මේ වගේ ඔගලන්ට බලා ගන්න පුළුවන් ඕනම දෙයක් මේක ඇඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ අපිට මේකේ තියෙන ෆොන්ට් එක ආවතාවක් මාරු කරගන්න පුළුවන් ඕනම තැනකට ඊට පස්සේ අපි පොඩ්ඩක් මේක චුට්ටක් සුද්දට ඇදලා මේකේ කාලය එකත් පොඩ්ඩක් වෙනස් කරගමු සාමාන්‍ය කොළ පාටට වගේ එහෙම නැත්නම් මෙන්න මේ පාටට අපිට මේක දාගන්න පුළුවන් ඉතින් මම හිතනවා ඔයගලන්ට අදහසක් එන්න ඇති සාමාන්‍යයෙන් Microsoft Word වල තියෙන editing tools හැම දෙයක්ම මේකේ use කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉතින් ඔයගලන්ගේ project එකක් ඒ කියන්නේ සාමාන්‍ය PDF එකක් ඔගලන් එඩිට් කරනවා නම් ඔගලන්ට ඕනම විදිහකට ඔගලන්ට මේකෙදි එඩිට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔගලන්ට මේක කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන තවත් එඩිටිං ටූල්ස් ගැන අපි කතා කරොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් මේකට ඉමේජ් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ අපිට ඕනෑම ඉමේජ් එකක් මේකට මේ වගේ අපිට ඉන්සර්ට් කරගෙන ඕනෑම තැනකට අපිට මේක ඩ්‍රැග් කරලා මේක පොඩ්ඩක් අඩු වැඩි කරලා ඔයගලන්ට ඕනෑම දෙයක් මේ වගේ කරගන්න පුළුවන්. ඉතින් මේකත් මේකේ තියෙන සාමාන්‍ය බේසික් ඉමේජ් ඉම්පෝට් කරන ටූල්ලයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේකත් කරන්න පුළුවන් ඔයගලන්ට. මේකේ තියෙන තවත් ඉම්පෝටන්ට්ම දේ තමයි සාමාන්‍යයෙන් ඔයගලන්ට මම ඔයගලන්ට පෙන්නන්න මේක. අපිට සාමාන්‍යයෙන් මේකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම සුදු පාට තමයි තියෙන්නේ. ඉතින් මේකට අපිට බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක්ම හොඳ ෆීචර් එකක් කියලා කියන්න පුළුවන්. මේකේ තියෙන මම ඔයගලන්ට මේක කරලා පෙන්නන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මෙන්න තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් කියලා ඔප්ෂන් එකක්. ඉතින් මේක සිලෙක්ට් කරලා අපිට මෙන්න මේ ඇඩ් කෙනෙක් ක්ලික් කරාට පස්සේ මේකට අපිට ඇඩ් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපිට සාමාන්‍යයෙන් කලර් එකක් ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපිට ඉමේජ් එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක උදාහරණයක් අපිට කලර් එකක් මේක ඇඩ් කරගන්න අවශ්‍ය නම් මේ වගේ අපිට කලර් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය බේසික් දෙයක් අපිට මේකේ අපියරන්ස් එක මාරු කරලා මේ වගේ අපිට කලර් එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක හැරෙන්නට ඔයගලන්ට අවශ්‍ය ෆොටෝ එකක් ඔයගලන්ට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් විදිහට අපිට දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ෆයිල් කෙනෙක් ක්ලික් කරලා සාමාන්‍යයෙන් මෙන්න මේ ෆොටෝ එක අපිට අවශ්‍ය ෆොටෝ එක මේකට ඕපන් කරලා ඉතින් මේක ඕපන් කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක හරියම කැතයි. ඒ තරම් හොඳ ලුක් එකක් එන්නේ නැහැ. හැබැයි මේක අපිට එඩිට් කරගන්න පුළුවන් අපිට ඕන විදිහකට. මම ඔයගලන්ට පෙන්නන්නම්. මම මේක අංශක 90ක් හරවනවා මෙන්න මේ වගේ. ඊට පස්සේ කරන්නේ මම මේකේ ස්කේල් එක මම පොඩ්ඩක් වැඩි කරනවා මේ වගේ. ඊට පස්සේ අපිට මේක නම් මේ ගානට තියාගමු. ඉතින් දැන් ඔයගලන්ට කියනවා ඇති මේකත් හරිම කැතයි වගේ තමයි අපිට සාමාන්‍යයෙන් මේකේ තියෙන අකුරු පේන්නේ නැහැ. මේ වගේ ඔයගලන්ට කම්ප්ලේන්ට්ස් තියන්න පුළුවන්. හැබැයි මේකේ මෙන්න මේ අපියරන්ස් එකට පල්ලෙහා තියෙන මෙන්න මේ ස්ලයිඩ් එක මේ වගේ අඩු කරාට පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් බලා ගන්න පුළුවන්. ඔයගලන්ට මේක ගොඩක් ලස්සනයි. ඉතින් අපිට මේ වගේ අපිට මේ PDF එක එඩිට් කරගන්න පුළුවන් ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගෙන මම හිතනවා මේක ගොඩක්ම යූස්ෆුල් ෆීචර් එකක් කියලා වෙයි කියලා වෙන මේ ටූල් එකේ තියෙන. ඉතින් මේ වගේ ඔයගලන්ට ඔයගලන් අමාරුවෙන් PDF එකක් හදාගත්තට පස්සේ මේ PDF එක ප්‍රොටෙක්ට් කරන්නත් මේකේ ටූල් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් හදලා ඒක වෙන කෙනෙක් බලන්න අවශ්‍ය නැත්නම් ඔයගලන්ට ඒකට පාස්වර්ඩ් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඒකත් මේ software එක යූස් කරලා කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රොටෙක්ට් කෙනෙක් ක්ලික් කරලා මේක මුලින්ම ඇප්ලයි කරගන්න ඕනේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඕකේද කියලා මම මේක ඇප්ලයි කරගන්නම්. ඊට පස්සේ මෙන්න මේ ප්‍රොටෙක්ට් කෙනෙක් ක්ලික් කරලා මෙන්න මේ එන්ක්‍රිප්ට් කෙනෙක් ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ පාස්වර්ඩ් ඔප්ෂන්ස් දෙකක් දෙනවා මේකට එන්ටර් කරන්න. උදාහරණයක් වශයෙන් එකක් තමයි සාමාන්‍ය මේ PDF එක ඕපන් කරලා විතරක් බලන්න පාස්වර්ඩ් එකක්. සාමාන්‍යයෙන් එඩිට් කරන්නත් අවශ්‍ය නැහැ මේ PDF එක. ඒකටත් වෙනම පාස්වර්ඩ් එකක් අපිට එඩ් කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන විදිහට මේක හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මේක ඕපන් කරලා බලන්න විතරක් පාස්වර්ඩ් එකක් අවශ්‍ය නම් මෙන්න මේක ක්ලික් කරලා අපිට මේකට පාස්වර්ඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මේ වගේ ඇඩ් කරලා මේක සේව් කරගන්න තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ අපි දාපු පාස්වර්ඩ් එක මේකට එන්ටර් කරලා මේක ඕපන් කරලා බලන්න එක මේ වගේ. ඉතින් මේ වගේ ගොඩක්ම ලේසියෙන් අපිට PDF එකක් එඩිට් කරගන්න ඒ වගේම PDF වල තියෙන අනිත් tools හැම දෙයක්ම එකම software එකක් අපිට use කරන්න පුළුවන්. PD Knob කියන software එක පාවිච්චි කරලා. ඉතින් පල්ලා description එකේ මේ software එකේ link එක තියෙනවා. ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඉතින් මේ වගේ videos ටිකටම බලන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න සිංහල Tech YouTube channel එක. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු.